වීඩියෝ එකෙන් අපි බලන්නේ අඩු ආයෝජනයකින් පටන් ගන්න පුළුවන් හොඳම ව්‍යාපාර පහක් ගැන. අපි යමු වීඩියෝ එකට. දැන් රීසේලින් බිස්නස්. ඔයාට ලොකු ස්ටොක් එකක් නැතුවම භාණ්ඩ රීසේල් කරන්න පුළුවන්. Facebook Marketplace, ikman.lk, දරස් වගේ ප්ලැට්ෆෝම් වලින් අඩුවට භාණ්ඩ ගෙන්නගෙන ලාභය එක්කම විකුණන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ රුපියල් 5000ක් 10000ක් වගේ ආයෝජනයක් පමණයි. හෝම්මේඩ් ෆෘට් ඩිලිවරි සර්විස්. ඔයාට කෑම හදන්න හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව ප්‍රයෝජනයට අරගෙන ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ලන්ච් පැකට්, ෂෝටීස් හෝ ජූස් වැනි දේවල් නිවසේ හදාගෙන ඩිලිවරි කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ රුපියල් 3000ක් 8000ක් වගේ ආයෝජනයක් පමණයි. තුන්වෙනි ක්‍රමය මොබයිල් ෆෝන් රිපෙයාරින් සර්විස්. මොබයිල් රිපෙයාරින් පාඨමාලාවක් කරන්න. ඊට පසුව බ්‍රෝකන් ස්ක්‍රීන්ස්, බැටරි රීප්ලේස්මන්ට් වගේ පහසු රිපෙයාරින් සර්විස් ලබා දෙන්න පුළුවන්. ඔයාට මේකට අවශ්‍ය වෙන්නේ රුපියල් 10000ක් 15000ක් වගේ ආයෝජනයක් පමණයි. හතරවෙනි ක්‍රමය YouTube channel එක. ඔබේ කැමැත්තට අනුව කන්ටෙන්ට් එකක් නිර්මාණය කරන්න. එඩියුකේෂන්, කුකින්, ටීච්, මොටිවේෂන් වගේ ඔයා කැමති පැත්තකින් වීඩියෝ කන්ටෙන්ට් තෝරගෙන මේ YouTube channel එකට දාන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ ඔයාගේම දුරකථනය විතරයි. ඉතින් දුරකථනයයි ඉන්ටර්නෙටුයි පහසුකම් තියෙනවා නම් මේ පුංචිම ආයෝජනයෙන් ඔයාට පුළුවන් ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. පස්වෙනි ක්‍රමය gardening and plant sales. පැලවල් හදලා, පොට්ස් හදලා හෝ මිලදීගෙන පොහොර එක්ක විකුණන්න පුළුවන්. සෝෂල් මීඩියා භාවිතයෙන් විකුණුම් වර්ධනය කරගන්න පුළුවන්. ඔයාට මේකට නම් අවශ්‍ය වන්නේ රුපියල් 2000ක් 5000ක් වගේ පුංචි ආයෝජනයක් පමණයි. හිතනවා නම් අද වීඩියෝ එකෙන් ඔයාට ව්‍යාපාර අදහසක් ලැබුණා කියලා මේ වීඩියෝ එකට ලයික් කරන්නත් ඒ වගේම ඔයාගේ යාළුවන් අතර මේක බෙදා ගන්නත් අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ආයෙ මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඔයාට ජයම් වේවා.